අයිබෝවන් සුබුදැසනක් වාසනාවන්ත ජයග්‍රාහි දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැයත් එක්ක. අපි අද දවසේ කතා කරන්න හිතුවා ටිකක් එක් පැත්තකින් කාලීනයි. හේතුව දැන් පසුගිය සතියේත් අපි දැක්ක ගුවන් අනතුරක් සිද්ධ වුණා. මේ නිසාම විශේෂයෙන්ම ගුවන් ක්ෂේත්‍රය පිළිබඳව අපි ටිකක් උනන්දුවක් දක්වනවා. සහ ලෝකෙත් ගුවන් අනතුරු සම්බන්ධයෙන් ගත්තාම ටිකක් ඉහළ යාමක් තියෙනවා. හැබැයි පළපුරුදු තැනකින් හොඳ තැනකින් නිවැරදි විශ්වාසවන්ත තැනකින් ඔබ ගුවන් නියමුවෙක් නියමවරයෙක් විදිහට නැත්නම් ගුවන් සේවයට සම්බන්ධ ඕනම ක්ෂේත්‍රයක පුහුණුවක් ලැබුවොත් ගැටලුවක් වෙන්නේ නැහැ, ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි දැක්ක මේ ආසන්නතම සිදුවීම ගුවන් අනතුරෙත් ගුවන් නියමුවන් දෙදෙනාට ජීවිත බේර ගන්න හැකියාව තිබයි. තමයි පුහුණු වීම සහ මේ සම්බන්ධයෙන් නිවැරදි තැනකින් පුහුණුවක් ලැබුවොත් ඔබට අනතුරක් වෙන්නේ නැහැ, වරදක් වෙන්නේ නැහැ. මේ නිසාම අපි හිතුවා ටිකක් ගුවන් ක්ෂේත්‍රය පිළිබඳව කතා කරන්න. ඒ වෙනුවෙන් අපි ආරාධනා කළා ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් නියෝජනය කරමින් එහි කළමනාකාරතුමිය අලෙවි සහ ව්‍යාපාර සංවර්ධන ජයනි සීසේනානායක මහත්මියට සුබදැසනක් ඔබතුමීට. හොඳයි ජයනි, දැන් අර ගුවන් ක්ෂේත්‍රය පිළිබඳව ටිකක් වැඩිපුර කතා බහ සිද්ධ කරන කාල සීමාවක් මම අර ආරම්භයේදී කිව්වා වගේම මේ හින්දාම ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳව අපි කතා කළ යුතුමයි. සහ ඒ කතා කරනකොටත් අපේ රටේ තියෙන ප්‍රමුඛතම ප්‍රධානතම ගුවන් සේවා පාසල නැත්නම් විශේෂයෙන්ම මේ ගුවන් නියමුවන් නියමවරයන් අනෙකුත් ක්ෂේත්‍රවල වෘත්තීය ශිල්පීන් බිහි කරන තැනක් බවට ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් පත් වෙනවා. අපි ආරම්භයක් විදිහට කතා කරමුකෝ ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් කියන්නේ මොකක්ද? කොයි වගේ තැනක්ද මෙතන? ඒ වගේම ගුවන් සේවා ක්ෂේත්‍රයේ අනාගතයේ කොයි විදිහටද හැඩගස්වන්නේ ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ්? ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් එක කියලා කියන්නේ අපේ ජාතික ගුවන් සේවයේ නිල පුහුණු පාසල. ඉතින් අවුරුදු 40ක විතර අපිට ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනවා. අපේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වෘත්තිකයන් විතරක් නෙමෙයි, අපි මේ කලාපයේ තිබෙන අනිකුත් ගුවන් සේවාවල වෘත්තිකයන්ුත් අපි පුහුණු කරලා අවුරුදු 40ක දිග ඉතිහාසයක් තියෙන අවුරුදු 40ක් දිග ඉතිහාසයක් තියෙන ගුවන් පාසලක් තමයි අපි. ඉතින් අපි පටන් ගත්තේ අපේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වල වෘත්තිකයන් අපි පුහුණු කරලා තමයි පටන් ගත්තේ. හැබැයි මේ වෙනකොට අපි අපේ රටේ දූ දරුවන් විතරක් නෙමෙයි, අපි වෙන රටවල දූ දරුවන් සහ වෙන මේ කලාපයේ සිටින අනෙකුත් ගුවන් සේවාවල වෘත්තිකයන්ුත් අපි මේ වෙනකොට පුහුණු වීම ඒගොල්ලන්ට සිදු කරනවා. ඉතින් අපේ පරමාර්ථය වෙලා තියෙන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා අපිට මේ දර්ශනත් බලන්න පුළුවන් නේද? බොහොම අපූර්ව නවීන අංගෝපාංග සහ මේ ගොඩනැගිලි ශ්‍රී ලංකන් කියන නාමය ලෝකෙටම ගෙනියන තැන. අනිවාර්යයෙන්ම. ඉතින් අපේ පරමාර්ථය වෙලා තියෙන දැන් ඔයගොල්ලෝ දන්නවා ඒවියේෂන් ශ්‍රේෂ්ඨය කියන්නේ ගුවන් සේවා ශ්‍රේෂ්ඨය කියන්නේ ශ්‍රීග්‍රේන්ම දියුණු වෙන ශ්‍රේෂ්ඨයක්. ඉතින් ඒකත් එක්කම ගොඩක් දේවල් යාවත්කාලීන වෙනවා. නීති රීති ගොඩක් දේවල් ඉස්සරහට එනවා. අලුතෙන් නීති රීති හඳුන්වනවා. ඉතින් ඒවත් එක්ක අපිට යාවත්කාලීන පුහුණුවක් අපිට ඉන්ඩස්ට්‍රි එකට සහ අපේ රටේ සහ අපේ කලාපයේ දූ දරුවන්ට දෙන්න පුළුවන් වෙන එක තමයි අපේ ඇත්තටම පරමාර්ථය. හොඳයි, දැන් ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් කිව්වහම ජයනි දැන් අපි දන්නවා අපේ රටේ පෞද්ගලික පුහුණු පාසල් කිහිපයකුත් ක්‍රියාත්මක වෙනවා. දැන් ගුවන් ක්ෂේත්‍රය කියන්නේ හරීම එක් පැත්තකින් ආකර්ශනීය වැටුප් හිමි වෙන තැනක් බවට බොහෝ දෙනෙක් හඳුනගෙන ඉන්නවා. සහ අනතුරුදායකම ක්ෂේත්‍ර අතරිනුත් ගුවන් ක්ෂේත්‍රය කියන්නේ ටිකක් බොහෝ දෙනෙක්ගේ හිතට චකිතයක් ඇති වෙන තැනක්. හැබැයි පුහුණුවක් සහ මේ නිවැරදි කළමනාකරණයක් ලබන්න ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් වෙතම පිවිසෙන්න ඕනේ ඇයි? අනික් ආයතන වලින් කොයි විදිහටද වෙනස් වෙන්නේ මේ තැන? ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වල ජාතික නිල ගුවන් පාසල විදිහට අපිටම ආවේනික වූ විශේෂත්ව ගොඩක් අපිට හම්බ වෙනවා. එකක් තමයි අපේ රෙපියුටේෂන් එක සහ අපේ පිළිගැනීම මුළු ලෝකෙම. ජාත්‍යන්තර ගුවන් සේවාවක් විදිහට මුළු ලෝකෙම අපිව දන්නවා. ඉතින් අපේ රටේ අපේ පාසලේ ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් කොයි හරි රටකට ගිහිල්ලා කිව්වොත් මම මෙන්න මේ ශ්‍රී ලංකන් ඒවියේෂන් ගුවන් පාසලේ ස්ටුඩන්ට් කෙනෙක් කියලා මුළු ලෝකෙම ඒ කෙනා පිළිගන්නවා සහ ඒ කෙනා දන්නවා. සහ දෙවැනි එක අපි ගුවන් ක්ෂේත්‍රයේ ගුවන් සේවක නිල පාසලක් විදිහට අපිට ඇත්තටම මේ හැමදේම ඉක්මනට කාලීන වෙන්න උවමනාවක් තියෙනවා. අප්ඩේට් වෙන්න ඕනේ නේද? අප්ඩේට් වෙන්න ඕනේ සෑහෙන. ඉතින් අපේ ඉන්ස්ට්‍රක්ටර්ස් ඒ කියන්නේ උපදේශකවරු ඔක්කොමල්ලා දැනට සේවයේ නියුතු එයාලයින් එකේ වැඩ කරන වෘත්තිකයන්. ඉතින් මේගොල්ලොන්ගේ ඇත්තටම යාවත්කාලිනම තියෙන දැනුම තමයි අපේ ශිෂ්‍ය ශිෂ්‍යවන්ට ලබා දෙන්නේ. ඉක්මනට මෙන්න තාක්ෂණයන් අඳුර ගන්න උන සහ ලෝකේ ගුවන් ක්ෂේත්‍රයේ කොහොම
මන්ටම වෙනස් වෙන මේ ක්ෂේත්‍රයක් බවට පත් වෙනවා. දැන් මේ සියල්ලත් එක්කම ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් වෙත පිවිසුනොත් මොන වගේ පාඨමාලාද හදාරන්න පුළුවන්, කොයි වගේ දැනුමක්ද ලබා ගන්න පුළුවන්, සහ විශේෂයෙන්ම සුදුසුකම් ගත්තොත් මොන වගේ සුදුසුකම්ද බලන්නේ? සුදුසුකම් කිව්වොත් එක එක ප්‍රෝග්‍රෑම්ස් වලට එක එක පාඨමාලා වලට එක එක ආවේනික වූ සුදුසුකම් තියෙනවා. සමහර පාඨමාලා වලට අපි ඒ කියන්නේ සුදුසුකම් බලනවා වගේම අපි ඒ වලට බලනවා ප්ලේස්මන්ට් ටෙස්ට්. ඒ කියන්නේ පාඨමාලාවට සුදුසුද කියලා අපි පරීක්ෂණ පවත්වලා තමයි අපි ඒ අය ගන්නෙ. ඉතින් ඉංග්‍රීසි විශේෂයෙන් අපේ කොලෙජ් එකේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි ඔක්කොම අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ. මොකද ඒවියේෂන් කියන්නේ ඉන්ටර්නැෂනල් දෙයක්. ඒ කියන්නේ ජාත්‍යන්තර ලෝකයක් එක්ක ගනුදෙනු කරන දෙයක් නේද? අනිවාර්යයෙන්ම. ඉතින් ඉංග්‍රීසි භාෂාව විශේෂයෙන්ම බලනවා. ඊට අමතරව ඔයගොල්ලෝ අපේ වෙබ්සයිට් එකට ගියොත් srilankanaaviationcollege.com ඔබට දැක බලා ගන්න පුළුවන් එක එක පාඨමාලා යටතේ ඒ සුදුසුකම් බොහොම පැහැදිලිව අපි සටහන් කරලා තියෙනවා. අර මේ ගොඩක් තැන්වල මම දැකලා තියෙනවා මේ ජයනි අර සමහරලාට දැන් ගුවන් සේවිකාවන්ට එහෙම උස එහෙමත් පොඩ්ඩක් බලපානවනේ. දැන් හැම ක්ෂේත්‍රයකටම උස අදාළද? හැම එකටම නෙමෙයි. ගුවන් සේවිකාවන්ට විශේෂයි. මොකද ඒගොල්ලොන්ගේ වෘත්තියේ තියෙන සමහර අංග කරන්න උස අත්‍යවශ්‍යයි. ඒක නිසා අපි BMI කියලා කියනවා. ඒ කියන්නේ උස බර සහ ඒ අතර තියෙන සම්බන්ධය. ඒ වගේම ගොඩක් දේවල් ඒ කියන්නේ පෙනුම, බාහිර පෙනුම, ඒ වගේ දේවල් ගොඩක් බලනවා. අපේ කෝස් එකට එන කට්ටිය කියනොත් අපි ඒක බලනවා. මොකද ඒ ළමයි ප්‍රේමනාප නේද මේ දැන් අර කෙනෙක් දැක්කම විශේෂම සංචාරකයොත් එක්ක ගනුදෙනු කරන්නේ සහ ට්‍රැවලර්ස්ලා බොහෝ දෙනෙක් අනිවාර්යයෙන්. ඒ හින්දා බලන්නේ. අනිවාර්යයෙන්. ඒ විතරක් නෙමෙයි අපේ එළියට එන ළමයි ගොඩක් වෙලාවට අපිට ගොඩක් වැදගත් ඒගොල්ලෝ එළියට ගිහිල්ලා තමුන්ගේ කරියර් එක හදාගන්න එක, තමුන්ට ජොබ් එකක් හොයාගන්න එක. ඉතින් අපි කොයිම වෙලාවකවත් ඉස්සරහට ගිහිල්ලා එළියට ගිහිල්ලා කැරියර් එක හදාගන්න බැරි කෙනෙක් කියලා අපි එළියට දාන්නේ නැහැ කොයිම වෙලාවකවත්. ඒක නිසා ඒකත් ලොකු කාරණයක් වෙනවා. අපි මේ සුදුසුකම් සහ එක එක දේවල් බලන එක. හොඳයි. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ගුවන් සේවා ක්ෂේත්‍රය, ගුවන් සේවා කර්ම මේක කර්මාන්තයක් නේද? ගුවන් සේවා කර්මාන්තය අපේ වෘත්තීය මංපෙතක් නැත්නම් අපි කියන මේ අර කරියර් පාත් එකක් විදිහට කොහොමද ඇත්තටම මේ කොයි විදිහටද මේ වගේ දෙයක් තෝරගන්න බලපාන්නේ සහ විශේෂයෙන්ම තෝරගන්න හේතු තියෙනවද? දැන් කෙනෙක් විශේෂයෙන්ම ඇවිල්ලා මම මේක මගේ ජීවිතේ වෘත්තීය මාවත විදිහට තෝරගන්න ඕනේ. එහෙම හේතුවක් තියනවද තෝරගන්න මේ ගුවන් සේවා කර්මාන්තය? අනිවාර්යයෙන්ම. ඉතින් ගුවන් සේවා කර්මාන්තය කියලා කියන්නේ ලංකාවට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඒක ඇවිල්ලා මුළු ලෝකෙටම විවෘත වෙච්ච කර්මාන්තයක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ලෝකෙටම විවෘත වෙච්ච කර්මාන්තයක් කියලා කියන්නේ ගොඩක් ඔපචුනිටිස් සහ මේ අවස්ථා ගොඩක් එනවා අපේ ළමයිට. ඉතින් ඒක තමයි ප්‍රධානම කාරණේ. අනිත් එක මේ වෙනකොට අපේ ගුවන් සේවා කර්මාන්තයේ ශීඝ්‍ර දියුණුවක් තියෙනවා. ලබන වසර 20 ඇතුළත ගුවන් සේවා වෘත්තිකයන් මිලියන 2.4කට ආසන්න ප්‍රමාණයක් අපට අවශ්‍ය වෙනවා. ඉතින් ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙනවා මේ ළමයිට. ඉතින් ගොඩක් ලොකු ඉල්ලුමත් එක්ක ගොඩක් ලොකු මේ ලෝකයේ තියෙන හැම එයාලයින් එකකින්ම සෑහෙන ලොකු පිළිගැනීමක් මේ වෘත්තිකයන්ට හම්බ වෙනවා. ඒට අමතරව ඉතින් ඒවියේෂන් ෆීල්ඩ් එක කියලා කියන්නේ හරිම ආකර්ෂණීය, හරිම ග්ලැමරස් ෆීල්ඩ් එකක්. ඉතින් මේවත් එක්ක එළියට යනකොට මේගොල්ලන්ට ගොඩක් කට්ටිය හම්බ වෙනවා. රට රටවල සංචාරය කරන්න පුළුවන් වෙනවා. ලැබෙන වරප්‍රසාද ඉහළයි. අනිවාර්යයෙන්ම ඒකත් එක්කම ලෝකයට මේගොල්ලෝ ඕපන් වෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ලෝකයේත් එක්ක ගනුදෙනු කිරීම වැඩි වෙනවා. ඒකත් එක්කම තමුන්ගේ පෞරුෂ වර්ධනය, පර්සනැලිටි ඩෙවලොප්මන්ට් ඒවත් එක්කම අමුතුම පුද්ගලයෙක් තමයි ඉස්සරහට යන්නේ. ඉතින් මේ පර්සනැලිටි ඩෙවලොප්මන්ට් එක අමුතුම පුද්ගලයෙක් වීම, ලස්සනට කතා කරන්න, හැසිරෙන්න, ඒ වගේ දේවල් ඔක්කොම ඉගෙනගෙන ඉස්සරහට යන ගමනක් තමයි මේක. ඉතින් අපේ කොලෙජ් එකෙනුත් මේකම තමයි කරන්නේ. ඒ එළියට දාන පුද්ගලයා සමාජයට, වෘත්තියට සාරිලන පුද්ගලෙක් විදිහට අපි එළියට දානවා. හොඳයි. දැන් කර්මාන්තයක් විදිහට ගුවන් සේවා ක්ෂේත්‍රයේ බොහොම ඉහළ තැනක තියෙන ආකර්ශනීයයි. වැටුප් පතින් ගත්තහමත් එහෙමයි. මේ සියල්ලත් එක්කම දැන් මේ අධ්‍යාපනය ලබා දෙනවා කියන එකත් එසේ මෙසේ කටයුත්තන්ගේ හරිම අභියෝගාත්මකයි. ඇතැම් වෙලාවට දැන් අර ඔබ සඳහන් කළා වගේ අප්ඩේට් වෙන්න ඕනේ, යාවත් කාලීන වෙන්න ඕනේ. දැන් මේ ගුවන් සේවා අධ්‍යාපනය නව්‍යකරණය කරන්න සහ සංවර්ධනය කරන්න ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් එක මොන හරි විශේෂ ප්‍රයත්නයන් දරනවද, උත්සාහ කරනවද? මේ සම්බන්ධයෙන් අප්ඩේට් වෙන්න ඕනේ සහ අලුත්ම දැනුම හොයාගෙන යන්න ඕනේ. වෙනම වෙහෙසක් දරන්න ඕනේ මේ කටයුත්තට. මොනවද තියෙන අනාගත සැලසුම් දැන් මේ පැත්තෙන් ගත්තොත්, එහෙම ගුවන් සේවා ක්ෂේත්‍රයේ පැත්තෙන් ගත්තොත්? අනාගත සැලසුම් වලට කලින් මම කියන්නම් අපි ගාව දැනට කරලා තියෙන දේවල්. අපි දැනට සිවිල් සේවා අධිකාරීන් රැසක අනුමතය ලැබපු ආයතනයක් විදිහට කටයුතු කරන්නේ. ඉතින්
ලංකාව ඇතුළත පාකිස්තානය මාලදිවයින නේපාලය කියන රටවල් වල සියලු ඒ සිවිල් සේවා අධිකාරීවල අපිට අනුමැතිය ලැබී තිබෙනවා. ඉතින් ඒ මහත්මීන් එක්ක අපි ගොඩක් closely associate කියන්නේ ගොඩක් ළඟින් සමීපව මේ අසුරු කරනවා. ඒත් එක්කම තමයි අර මම කියපු යාවත් කාලීන දැනුම සහ යාවත් කාලීනත්වය අපිට ලැබෙන්නේ. ඉතින් ඊට අමතරව අපේ යාස අනුමැතිය යාස කියලා කියන්නේ මේ යුරෝපා සංගමයේ ගුවන් සේවා ආරක්ෂිත සංගමය රටවල් 31ක් මේකට අයිති වෙනවා. ඉතින් ලංකාවේ තියෙන එකම ගුවන් සේවා පුහුණු පාසල අපි තමයි මේ යාස කියන සහතිකයේ තිබෙන. ඊට අමතරව අපි ආයතනය කියන්නේ International Air Transport Association කියන සංගමයත් එක්ක බොහොම සමීපව අපි වැඩ කරනවා. ඉතින් මේ ළඟදී ඔබ සමහර විට දකින්න ඇති මාධ්‍යවල අපි ආයතනයේ අනුමැතිය යුතු පුහුණු පාසල් හොඳම පුහුණු පාසල් 10 ඇතුළත ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් එක තේරීපත් වුණා. ඉතින් මේක අනිවාර්යයෙන්ම. ඉතින් ඒක අපි හරි ආඩම්බරෙන් කියන්නේ. ඉතින් ඊට අමතරව ජාත්‍යන්තර විදිහට අපි විශ්වවිද්‍යාල රැසක් එක්ක අපි ගනුදෙනු කරනවා. ඒ කියන්නේ මේවා ලෝක පිළිගත් විශ්වවිද්‍යාල ඒවත් එක්ක කටයුතු කරනවා. ඉදිරියට කරන්නේ මොනවද කියලා අපි කතා කරොත් ඉතින් යාවත් කාලීන වන ඉන්ඩස්ට්‍රි එකත් එක්ක වැඩියෙන් අපි ගොඩක් පිරිස මේ ෆීල්ඩ් එකට ඇතුළත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා සහ විශ්වවිද්‍යාල උපාධි පිරිනමන විශ්වවිද්‍යාලයක් විදිහට අපි එළියට එන්න අපි මේ දවස්වල විධිවිධාන සැකසුම් කරගෙන යනවා. ඉතින් ඒකත් තමයි සැලසුම් නේද? ඔව් අනිවාර්යයෙන්ම. හොඳයි. එහෙමනම් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට විශේෂයෙන්ම ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු ගුවන් සේවා පාසල ඒ පාසල නියෝජනය කරමින් කළමනාකරු අලෙවිස ව්‍යාපාර සංවර්ධන ජයනි සේනානායක මහත්මයා අපිත් එක්ක එකතු වුණා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට බොහොම කෙටි වේලාවකින් විශාල දැනුවත්කමක් අපි ලබා ගත්තා ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් පිළිබඳව. අපි තවත් කතා කරන්න ඕනේ මේ පිළිබඳව හිතවතුනි. ඊට පෙර අපි සූදානම් විරාමයක් ලබා ගන්න. normal මොන හරි කියනකො චිර සාමාන්‍ය කමන්න මොන හරි මොකක් හරි ඕන දෙයක් something දැන් ඇහෙනවද හරිද මයික් එක ඕකේ හරි හොඳයි අයින් ඉංජිනේරු උපදේශක ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් කිව්වත් කමන්නේ නැහැ හරිනේ හරි දැන් පොඩ්ඩක් චිරත් ආපහු කතා කරා චිර දැන් කොහොමද ඇහෙනවද ෂේප් නේ හරි හරිනේ ඔබ නැවතත් එකතු වෙන 7 වෙනි පැයත් එක්ක අපි කතා කරමින් ඉන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් නැත්නම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් පුහුණු පාසල පිළිබඳව මේ පාසලේ ඉංජිනේරු උපදේශක චිරත් විජේලත් අපිත් එක්ක එකතු වෙනවා සුබ දැසනක් චිරත් අයිබෝන් සුබ දැසනක් චිරත් දැන් මේ
දැන් ඔබත් ඉංජිනේරුවෙක් සහ ඉංජිනේරුවෙක් නිසා මට අහන්න හිතුණු කාරණාව ගුවන් යානා ඉංජිනේරුවෙක් කියන්නේ කවුද? සහ විශේෂයෙන්ම ගුවන් යානා ඉංජිනේරුවෙක් කොහොම අපි දන්නවා මේ දැන් වැඩිපුරම බහුලම කරන්න වෙන්නේ මේ ගුවන් යානා නඩත්තු කරන එයාක්‍රාෆ්ට් මැනේජ්මන්ට් කියලා කියන්නේ. අපි ඒ ගැනත් පොඩ්ඩක් දැනගන්න තියෙනවා. ඉංජිනේරුවෙක් කියන්නේ කොතනින්ද? එතනින්ද පටන් ගමු. හරි හොඳයි රජිත්. දැන් ගුවන් යානා ඉංජිනේරුවෙක් කියන්නේ ලෝකේ තියෙන විවිධ ගුවන් නිෂ්පාදන ගුවන් යානා සැලසුම් කරන සහ නිෂ්පාදන සමාගම් ලෝකේ තියෙනවානේ. ඒකට මෙයාලා මේ ගුවන් යානේ හදලා ඉවර වෙලා අපි මේක දෙනවා ඔපරේටර් කෙනෙකුට. ගුවන් සමාගමකට දෙනවා මේක මගී ප්‍රවාහනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භාණ්ඩ ප්‍රවාහනය වෙන්න පුළුවන්. මේ ගුවන් යානේ ඔපරේට් වෙද්දී මේක විවිධ ගෙවීම කියන වෑරන්ටි සිද්ධ වෙනවා. විවිධ නඩත්තු කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒකට මේ සඳහා තමයි ගුවන් සමාගමක ගුවන් යානා තාක්ෂණඥයින් සහ ගුවන් යානා ඉංජිනේරුවන් ඉන්නේ. ඒකට උන් අර ගෙවීම් කිව්වේ ෂේවීම් නේද? ෂේවීම් yes ෂේවීම්. ඒකට මේ කාර්ය විවිධ කාරණා හින්දා මේක වෙන්න පුළුවන්. අපි ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගත්තොත් එහෙම අපේ මේ ශ්‍රී ලංකා ගුවන් පුහුණු පාසලෙන් පාස් අවුට් වුණ අතිදක්ෂ ගුවන් යානා තාක්ෂණඥයින් සහ ගුවන් යානා ඉංජිනේරුවන් ඉන්නවා. එතකොට උන් මේ නඩත්තු කටයුතු කරනවා. ඊට අමතරව දැන් මේ නඩත්තු කටයුතු කරන කියන්නේ ප්‍රායෝගිකව මේ ටාස්ක් ටික කරන ගුවන් යානා තාක්ෂණඥයින් සහ ඉංජිනේරුවන්ට අමතරව තව මේක පිටිපස්සේ තිරේ පිටිපස්සේ තව වැඩ කරන තව බොහෝ විවිධාකාර වූ ඉංජිනේරුවන් උදාහරණයකට තාක්ෂණික සේවා සපයන අපි කියනවා ටෙක්නිකල් සර්විසස් ඉංජිනේර්ස්ලා ඊපස්සේ ගුවන් යානා මේ පුහුණු කිරීම කරන ඉන්ස්ට්‍රක්ටර්ස්ලා නැත්තම් උපදේශකවරුන් මේ වගේ විවිධ වෘත්තීන් වලට වෘත්තීන් මේ පිටිපස්ස සිටිනවා. හොඳයි. දැන් ඒ සියලු දෙනා එකතු වෙලා තමයි එයාක්‍රාෆ්ට් මේන්ටේනන්ස් කෙනෙක් කරන්නේ. නඩත්තු කරන්නේ කියන දේ කරන්නේ. දැන් මේ කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කොහොමද දැන් ඇත්තටම දැන් ඔබත් ඉංජිනේරුවෙක් කොහොමද ඉංජිනේරුවෙක් වෙන්නේ ගුවන් යානා තාක්ෂණය සම්බන්ධයෙන් ඉංජිනේරුවෙක් වෙන එක ඒ සිහිනය ගොඩාක් දුර ගමනක්ද කියලාත් හිතෙනවා සහ මේ ගුවන් යානා ඉංජිනේරුවෙක් වීමේ සිහිනය සමහර කෙනෙක්ට ඇතැම් වෙලාවට මේ සමාජින්න බොහෝ දෙනෙක්ට අර තේරෙන්නත් පුළුවන්. කොහොමද ඇත්තටම ඉංජිනේරුවරයෙක් වෙන්නේ? මේක නජිත් දැන් මොනවද ඉගෙන ගන්න ඕනේ? ඉගෙන ගන්න ඕනේ. දැන් ගුවන් යානා ඉංජිනේරුවෙක් වෙන ප්‍රථම ඔබ මුලින්ම මේ එයාක්‍රාෆ්ට් මේන්ටනන්ස් ලයිසන් එක ලබා ගන්න අවශ්‍ය වෙනවා. අපි කියනවා දැන් අපිට වාහනයක් පාරට දාද්දි ලයිසන් එකක් අවශ්‍ය වෙනවනේ. ඒ වගේ. එතකොට මේ ගුවන් යානා එයාක්‍රාෆ්ට් මේන්ටනන්ස් ලයිසන් එක ලබා ගන්න නම් ඔබේ O level වලින් පස්සේ වෙන්න පුළුවන් නැත්නම් උසස් පෙළින් පස්සේ වෙන්න පුළුවන් මේ එයාක්‍රාෆ්ට් නඩත්තු කරන කෙනෙක්. ගුවන් යානා නඩත්තු කරන්නේ පිළිබඳ මූලික පුහුණු පාඨමාලාවක් හදාරන්න අවශ්‍ය වෙනවා. මේක අවුරුදු 2මාරක පමණ පාඨමාලාවක්. සාමාන්‍ය පෙළින් ඉදිරිපත් වෙන්නත් පුළුවන්. සාමාන්‍ය පෙළින් ඉදිරිපත් වෙන්නත් පුළුවන්. උසස් පෙළ ඉදිරිපත් වෙන්නත් පුළුවන්. මේ අවුරුදු 2මාරක පාඨමාලාව හැදෑරීමෙන් පසු ඔබට පුළුවන්කම ලැබෙනවා මේ ගුවන් යානා තාක්ෂණඥයෙක් විදියට ගුවන් සමාගමකට ජොයින් වෙලා අර ඔබේ ගුවන් යානා නඩත්තු මේ බලපත්‍රය එයාක්‍රාෆ්ට් මේන්ටනන්ස් ලයිසන් එක ලබා ගැනීමේ පියවරට යන්න. මේ ලයිසන් එකත් එක්ක එතනින් එහාට අපි කියනවා අපි එතනින් එහාට අවශ්‍ය වෙනවා මේ යම්කිසි ගුවන් යානාවක මේ ඒ අදාළ යානාවට සුවිශේෂී වූ ට්‍රේනින් එකක් අපි කරනවා. අපි ඒකට කියනවා ටයිප් ට්‍රේනින් කියලා. බලපත්‍රය ලබාගෙන මේ ටයිප් ට්‍රේනින් එකක් සමග යම්කිසි කෙනෙකුට පුළුවන් වෙනවා මේ ඉංජිනේරුවෙක් බවට පත් වෙන තමන්ගේ වෘත්තීය මාර්ගය ඉදිරියට යන්න. හොඳයි. දැන් මේ වෙනුවෙන් ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලේජ් නැත්නම් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පුහුණු පාසලේ තියෙන පාඨමාලා මොනවද? මොන වගේ පාඨමාලාවක් හැදෑරුවොත්ද එයාක්‍රාෆ්ට් මේන්ටේනන්ස් නැත්නම් මේ ඉංජිනේරුවෙක් බවට පත් වෙන්න පුළුවන්? හොඳයි. අර මා ඔබට මුලින් කියපු විදිහේ ගුවන් යානා නඩත්තුකරණය පිළිබඳ මූලික පාඨමාලාව අපි කියන එයාක්‍රාෆ්ට් මේන්ටනන්ස් බේසික් කෝස්. මේක වසර 2මාරක පමණ පාඨමාලාවක්. මේ පාඨමාලාව හැදෑරීම මෙන්න ඔබට මේ ඔබේ වෘත්තීය ජීවිතේ පටන් ගන්න පුළුවන්කම ලැබෙනවා. එතනින් එහාට ඔබට යම්කිසි අත්දැකීම් ටිකක් සමුදායකුත් සමග කියන්නේ ගුවන් යා ලයින් එකක වැඩ කරලා පොඩි අත්දැකීමකුත් එක්ක ඔබට පුළුවන්කම තියෙනවා එයාක්‍රාෆ්ට් මේන්ටනන්ස් ලයිසන් එක ලබා ගන්න. අප ශ්‍රී ලංකන් ගුවන් පුහුණු පාසලේ ශ්‍රී ලංකන් ඇවියේෂන් කොලෙජ් වල මේ මූලික පුහුණු පාඨමාලාව අපි කරනවා. අපේ දරුවෝ බොහෝ දෙනෙක් දේශීය සහ විදේශීය දරුවෝ බොහෝ දෙනෙක් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව මේ ක්ෂේත්‍රයේ අනිකුත් පාඨමාලාව අර ඉංජිනේරුවෙක් වෙන්න අවශ්‍ය අර එයාක්‍රාෆ්ට් වර්ගයකට සුවිශේෂී වූ ටයිප් ට්‍රේනින් එක කරමා කියපු. ඊට අමතරව මේ ඉංජිනේරුවන් තමන්ගේ දැනුම වසරෙන් වසරට වසර දෙකෙන් දෙකට යාවත්කාලීන කරගන්න අවශ්‍යයි. මේ සඳහා අවශ්‍ය රිෆ්‍රෙෂර් කෝසස් මේ සියලු ආකාරයේ මේ ඉන්ඩස්ට්‍රි එකේ සියලු බොහෝ පාඨමාලා අපි මේ ආයතනය තුල පවත්වනු ලබනවා. හොඳයි. අවසාන වශයෙන් බොහොම කෙටියෙන් ඔබෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ. හේතුව දැන් මම මේ ප්‍රශ්නේ ජයනි සේනානායක මහත්මියගෙන් උත්තහුවා. ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ්යි විශේෂ වෙන්නේ සහ ලෝකේ කොහොම ඉල්ලුමක්ද තියෙන ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් එකට ඔබ සඳහන් කළා විදේශ සිසුන් පවා අධ්‍යාපනය ලබනවා කියලා.
ඒක රජිත් මෙහෙමයි. දැන් අපි මේ අපේ ලෝකයේ විවිධ කලාපවල ගුවන් සේවය නියාමනය කරන සහ නීති සම්පාදනය කරන විවිධ අධිකාරීන් තියෙනවා. උදාහරණයකට ශ්‍රී ලංකාවේ නම් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය. අර ජයනි කිව්වා වගේ යුරෝපයේ යුරෝපා සංගමයේ තියෙනවා යාසා යුරෝපියන් ඒවියේෂන් සේෆ්ටි ඒජන්සි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ ආයතනවල පිළිගැනීමට ලක්ුණ සහ සහතිකය ලැබුණු ආයතනයක් ලංකාවේ තියෙන එකම ආයතනය යාසා තියෙන යාසා සහතිකය ලබාගත් සහ තව විවිධ බොහෝ රටවල් වල සිවිල් ගුවන් සේවා අධිකාරිවල සහතිකය සහ පිළිගැනීම තියෙන ලංකාවේ එකම ආයතන. ඉතින් මෙවන් පිළිගත් ආයතනයක මම හිතන්නේ මේ පාඨමාලාව හැදෑරීම තුළින් දරුවන්ට බොහෝම හොඳ ගමනක් වෘත්තීය ගමනක් ඉදිරියට තියෙනවා. හොඳයි. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට සහ විශේෂම ශ්‍රී ලංකා ඒවියේෂන් කොලෙජ් ඔබේ අනාගත වෘත්තීය මාවත බවට මේ ගුවන් සේවය නැත්නම් ගුවන් කර්මාන්තයට සම්බන්ධ රැකියාවක් අපේක්ෂාවෙන් ඉන්නවා නම් ඔබ පිවිසිය යුතු එකම තැන බවට පත් වෙන්නේ කරුණු කාරණා හින්දා අපි ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වුණා ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් නියෝජනය කරමින් ඉංජිනේරු උපදේශක චිරත් විජේලත් බොහොම ස්තුතියි චිරත්. ඔව් ස්තුතියි. අපිත් එක්ක එකතු වුණාට අපි කතා කරමු සහ තවදුරටත් ඉදිරියට ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් පිළිබඳව. එමනම් හිතවතුනි අපි සූදානම් විරාමයක් ලබා ගන්න. විරාමෙන් පස්සෙත් එකතු වෙමු 7 වෙනි පැය සමගින්.